එක්ක. ඉතින් අපේ කොච්චර වැරදි අඩුපාඩු තිබුණත් අනුන්ගේ රෙද්දවල් හොයන එක තමයි අපේ මූලික පරමාර්ථය වෙන්නේ. මාත් එක්ක අද නිවේදන කටයුතු වල සම්බන්ධ වෙලා ඉන්න අපේ ඇන්ජි අනේ ආපු වෙලාව ඉඳන් නහය කහනවනේ. මොකද නේ හැමදේම තිබුණ නහය කහන්නේ ආ? දන්නේ නැද්ද ඉතින්. හරි සැන්ඩි. ඉතින් කියන්නකෝ. ඔය කසාද ජීවිතේ එහෙම කොහොමද කටියට දැනගන්නේ? තුන් පාරක් විතර ඩිවෝස් වුණා. ඉතින් අවුලක් නැහැ. තව වණ පිටින් ඉන්නවා. හරි ඒක කමන්නේ. අපි දැන් යමු ළඟදී බ්‍රේක් අප් වෙච්ච කපල් එකකට මඩ ගහන්න. ඕවනේ තික්ක සදුනට ඕකද? බ්‍රේක් අප් වෙච්ච උන් අල්ලගමු යමු. හරි සැන්ජි. අපි දැන් මේ ඇවිල්ලා ඉන්න කට්ටියත් එක්ක කතා කරලා ඉමුකෝ. හරි. හා යන පැත්ත නම් එච්චර හොඳ නෑ. අපි එහෙනම් සැන්ජි දැන් අර පැත්තකට යමු. හැම තිස්සෙම වුණා අර පැත්තට ටේබල් එක පාවරක් දෙනවනේ. අර කෙළවලට යන්නේ නැද්ද අනේ?